එක කොල්ලෙකුට කෙල්ලොම 3 දෙනෙක් හිටියා. කෙල්ලොම 3 දෙනෙක් හිටියට ඉතින් කසාද බඳින්න පුළුවන් එක කෙල්ලයිනේ. අම්මා එක්කෙනෙක්ව බඳින්න කියනවා, තාත්තා තව එක්කෙනෙක්ව බඳින්න කියනවා. කොල්ලට 3 දෙනාම බැඳගන්න හිතෙනවා. ප්‍රශ්නේ ඉවර වෙන පාටක් නැහැ. අවසානයේ මෙයාලා තීරණය කළා ගමේ ඉන්න ප්‍රශ්න විසඳන මුත්තා ගාවට යන්න. ප්‍රශ්න විසඳන මුත්තා ගාවට ගිහිල්ලා ප්‍රශ්නේ කිව්වාම මුත්තා තාත්තා දිහා බැලුවා. තාත්තා මොකද හිතන්නේ? මම නම් කියන්නේ අපි බලපු අර පළවෙනි කෙල්ලව බඳින්න කියලා. ඒ කෙල්ලට හැමදේම තේරෙනවා. එයාට හැම දෙයක් ගැනම දැනුමක් තියෙන නිසා එයාව බැඳගත්තොත් අපේ පුතාට ඉක්මනට දියුණු වෙන්න පුළුවන්. තාත්තා කිව්වා. ඊට පස්සේ ප්‍රශ්න විසඳන මුත්තා අම්මා දිහා බැලුවා. අම්මා කිව්වේ මම නම් කැමති අර දෙවණියට බලපු ගෑනු ළමයා බැඳ ගන්න ඕන. ඒ ළමයාට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඔන්න ඔහේ පාඩුවේ ඉඳීවි. එතකොට මුත්තා කොල්ලා දිහා බලපුවාම මං නම් ඉතින් 3 දෙනාටම කැමති. ඊට පස්සේ මුත්තා මේ කොල්ලගෙන් ඇහුවා හොඳයි පුතා. මම ප්‍රශ්නයක් අහන්නම්. දැන් පුතාට තියෙනවා ගමනක් යන්න. ගමනාන්තය හරියට දන්නෙත් නැහැ. හරියට පාර දන්නෙත් නැහැ. මේ ගමන එක්කරගෙන යන්න පුළුවන් එක්කෙනයි. දැන් පුතා පළවෙනි ගෑනු ළමයාව එක්කරගෙන යනවා. ගමන ආරම්භය කොයි වගේ වෙයිද? ආරම්භක අවස්ථාවේ යා මොනවා කියයිද? එතකොට කොල්ලා කියනවා එයා ඉතින් එයාට ඕන දෙයක් තේරෙනවා. එයා හැම දෙයක්ම දන්නවා. එයා හිතාගෙන ඉන්නේ එයා දන්නේ නැති කිසිම දෙයක් නැහැයි කියලා. කොහොමත් එයා තීරණය කරයි මටත් ඉස්සෙල්ලා යන්න ඕන කොහෙටද කියලා. උංගක් වෙලාවට ඒක වරදින්නේ නැහැ. ඉතින් අපි ගමන පටන් ගනි. එතකොට ගමන අතරමඟ ඔයාලා දෙන්න මොන වගේ දේවල් කතා වෙයිද? එහෙම ඉතින් කතා වෙන්න තරම් දෙයක්වත් නැහැ. ඉතින් මේ එයාට හැමදේම තේරෙනවා. ඉතින් අපි ගමන යයි. හරි. එතකොට ප්‍රශ්න විසඳන මුත්තා අහනවා. හරි. එතකොට ඔය දෙවනි ගෑනු ළමයාත් එක්ක ගමන පටන් ගත්තොත් පටන් ගන්න අවස්ථාවේ යා මොනවා කියයිද? එයා නම් ඉතින් මුකුත් කියන එකක් නෑ මුත්තේ. මොකද එයා හිතාගෙන ඉන්න යාට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ කියලා. එයා ඉතින් මං කියන ඕන දෙයකට හා කියලා ඔයා කියන දෙයක් තමයි කියලා මාත් එක්ක යන්නේ. එතකොට ගමන අතරමැද ඔය දෙන්න මොනවා කතා කරයිද? කොල්ලා කියනවා එහෙමට ඉතින් කතා කරන දෙයක් තියෙන එකක් නෑ. එයා ඔය කකුල් රිදෙනවා කියයි මට බයයි කියයි ඔය වගේ දෙයක් තමයි. ගමන ඉතින් ඉවර වෙයි. එතකොට අර ගමේ ඉන්න 3 වෙනි ගෑනු ළමයා එයාත් එක්ක ගමන පටන් ගත්තොත් මුත්තේ එයා ඉතින් එයාගේ අදහස කියයි මෙහෙම ගියොත් හරි කියලා කියයි මමත් කියනවා එතකොට මෙහෙම ගියොත් හරි කියලා කොහමයි අපි දෙන්න ටිකක් කතා කරලා තීරණය කරලා ගමන යන්න පටන් ගනි. එතකොට මගදී ඔය දෙන්න මොනවා කතා වෙයිද? මගදී ඉතින් අපි ඔය මගදී පේන දේවල් ගැන එහෙම කතා කර කර යයි. හොඳයි. අන්න එහෙම කියලා හුස්මක් ගත්ත මුත්තා කියනවා පුතා විවාහය කියලා කියන්නේ උත්සවයක් නෙවෙයි. අද අරන් හෙට ඉවර වෙන්නේ. අම්මා දිහා බලලා කියනවා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නයි තමන්ගේ යටතේ තියාගෙන ඉන්නයි ඕන නම් බල්ලෙක් හරි බූරුවෙක් හරි ගේන්න ඕන පුතාට කෙල්ලෙක් ගේන්න එපා කියලා. තාත්තට කියනවා දියුණු වෙන්න කෙල්ලෙක් ගේන්නේ මොකද කසාද ව්‍යාපාරයක්ද? නෑනේ. ඒක කරන්න එපා. විවාහය කියලා කියන්නේ ගමනක්. ගමනක් පහසු වෙන්නේ කතා බහ කර කර යන්න කෙනෙක් ඉන්නකොට. විවාහය කියලා කියන එකත් පහසු වෙන්නේ කතා කර කර යන්න කෙනෙක් ඉන්නකොට. කතා බහ නතර වුණු විවාහ අපි ඕන තරම් දැකලා තියෙනවා. පුතේ අර පළවෙනි කෙනා බැන්දොත් එයා හිතාගෙන ඉන්නේ එයා හැමදේම දන්නවා කියලා. ඒක නිසා එයා ඔයාට කතා කරන්න ඉඩක් තියන්නෙම නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් එන හැම වෙලාවකම කතා කරන්න දෙයක් එන හැම වෙලාවකම ඔයා ගිහින් කතාව පටන් ගන්නකොටම එයා දන්න දේවල් ටික කියලා එයා හිතන දේ සහතික කරලා එයා කතාව ඉවර කරනවා. එතකොට ඔයාට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ටික කාලයක් යනකොට ඔයාට හිතෙන්න ගන්නවා මගේ කතා බහට මගේ අදහස් වලට කිසි වටිනාකමක් නැහැ. එයා ඉතින් හැමදේම දන්නේ එක්කෙනානේ කියලා. ඔයාට කතා කරන්න තියෙන උනන්දුව අඩු වෙලා යනවා. එතකොට අර මම කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න කෙනා එක්ක ඔයා විවාහ වුණොත් එයා ඉතින් කිසිම දෙයක් දන්නේ නැහනේ. ප්‍රශ්නයක් විසඳන්නවත් මොනවා හරි දෙයක් ගැන කතා කරන්නවත් එයත් එක්ක කතා කරලා ඇති වැඩක් නැහැ. ටික කාලයක් යද්දී ඔයාට තේරෙනවා එයත් එක්ක කතා කරලා ඇති වැඩක් නැහැ කියලා. ඉතින් කතාව නතර වෙලා යනවා. කතා බහ කරන්න දෙයක් නැති නිසා. හැබැයි ඔයා අර 3 වෙනි ගෑනු ළමයාව බැන්දොත් ඔයා අදහසක් කියනකොට එයා තව එකක් කියයි. එයා එකක් කියනකොට ඔයා තව එකක් කියයි. ඔයාලා දෙන්නට විරුද්ධ අදහස් තියෙයි, සමාන අදහස් තියෙයි. සමහර තැන්වල එකඟ වෙයි, සමහර තැන්වල රණ්ඩු වෙයි. කොහොම නමුත් ඔයාලගේ විවාහය ඇතුලේ නිමා නොවන කතා බහක් තියෙයි. කසාද බඳින්න ඕන කොයි කෙල්ලද කියලා ඔයා තීරණය කරන්න කියලා ප්‍රශ්න විසඳන මුත්තා කියනවා. කසාදයකට විතරක් නෙවෙයි. ජීවිතේ තව හුඟක් දේවල් වලටත් මේක මෙහෙමම අදාළයි. තමන් හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න මිනිස්සු එක්කත් තමන් කිසි දෙයක් දන්නේ නැහැ කියලා හිතන මිනිස්සු එක්කත් කතා බහ කරන එක අමාරුයි. ගමනක් යන එක අමාරුයි. හැබැයි තමනුත් දන්නවා අනිත් අයත් දන්නවා කියලා හිතන මිනිස්සු තමන්ගේ අදහස කියනවා වගේම අනිත් එක්කෙනාගේ අදහසටත් ඇහුම්කම් දෙනවා. ඒගොල්ලෝ අතරේ නිරන්තර කතා බහක් පවතිනවා. 3 වෙනි වර්ගයේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන එක පහසු වෙන්නේ එහෙමයි.
ඔයා හැමදේම දන්නවා කියලා හිතන් ඉන්න කෙනෙක්ද? නැත්නම් ඔයා කිසිම දෙයක් දන්නේ නැහැ කියලා හිතන් ඉන්න කෙනෙක්ද? මමත් දන්නවා. හැබැයි අනිත් අයත් දන්නවා. මම නොදන්න දේවල් එයාලා දන්නවා. එයාලා නොදන්න දේවල් මම දන්නවා. ඒක නිසා හැම කෙනෙක්ටම කතා කරන්න තමන්ගේ අදහස් කියන්න අයිතියක් තියෙනවා කියලා හිතන මිනිස්සුත් එක්ක ජීවිතේ ලේසි. මම ඔයාලගේ කතා කියන මැනිකේ. හෙට දවසේ තවත් කතාවකින් ආපහු හම්බ වෙමු.